guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා මම අලුත් vlog එකක් කරන් යනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් අද ඔයාලා මම අරගෙන ආවේ traveling vlog එකක්. දැන් වෙලාව 3යි. අද ඉතින් මම මොකද කරන්නේ කියලා බලමු. මම යාළුවෙක්ගේ birthday එකට තමයි යන්නේ. අද මට මේ වෙලාවේ ස්ටඩි කරන්න වෙලාවක් හම්බෙන්නේ නැති නිසා මම හිතුවා දැන් ටිකක් කරන්න. ඉතින් කොරියන් තමයි ස්ටඩි කරන්න ගියේ වෙලාවේ තිබ්බ කාලය අනුව. අවුරුදුත් එනවා. ඉතින් නාචි මේ කලින්ම ඇඳුම් ගෙනල්ලා මම ඔයගොල්ලන්ට ඒ ඇඳුමත් පෙන්වන්නම් තව චුට්ටකින්. ඉතින් ලෑස්ති වෙන්න ඕනේ. මම මේ ටූත් මොනවාද කලින් මම බ්ලොග් එකේ පෙන්නුවා මම ස්ටඩි කරන ඇප් එක. අන්නේ ස්ටඩි කරන ඇප් එකේ මම ඒක නම මම කිව්වා ඔයගලන්ට මේ නමත් කිව්වා මම ඒකේ. අන්න මම මේ ස්ටඩි කරපු ඇප් එකේ මේව දාලා තිබ්බේ to do list එක හදලා තිබ්බේ. to do list එකක් හදලා තියෙනවා මම වැරදි. මොකද මම මේ ස්ටඩි වලට දාලා තිබ්බේ ගොඩක් වෙලා මම හිතුවේ කලින් යන්න ඒ කියන්නේ මම ඒ වෙලාවේ දැන් හිටියෙත් නැහැ එහෙම එකක් මට වැටිලා තියෙනවා කියලා. මම ඒ වෙලාවේ කිව්වේ කලින් යන්න පුළුවන් කියලා. හැබැයි මම යද්දී 9:45යි මෙහෙද්දී ඔයගලන්ට ඒ කියපු වෙලාවෙ ඉඳලා මම කරපු හැමදේම මේ වලට බලා ගන්න පුළුවන්. ඉතින් මට ඒ වෙලාවේ ස්ටඩි කරන්න මේ ටික වෙලා ඒ තිබ්බ වෙලාව තමයි මම කලින් ස්ටඩි කරේ. ස්කූල් එකක් තියෙනවා. ඒක හිතන්නේ මම අද කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මොනවද මම දැන් අඳුමක් හොයාගන්නත් ඕනේ. මොකක්ද දැන් යන්නේ කියලා මම ඔයගොල්ලන්ට අපේ ආච්චිගෙන අපු ඇඳුම දැන් පෙන්වන්න තමයි යන්නේ. මේ තියෙන්නේ ඇඳුම. මම හිතුවේ ඒ වෙලාවේ ඒක හැඳන් යන්න ඊට පස්සේ අම්මා කිව්වා එපා කියලා. මේ අපේ වත්තේ අවුරුදු උත්සවයක් තියෙනවා. ඉතින් ඒකට මම ඇඳලා ඔයගොල්ලන්ට ඉස්සරහදී බ්ලොග් එකක් ගේන්නම්. ස්කූල් එකට ෆෝන් එක ගෙනියන්න පුළුවන් වුණා මම ගෙනියලා ඒකෙත් බ්ලොග් එකක් දාන්නම්. නැත්නම් ඉතින් අපේ වත්තේ අවුරුදු උත්සවයේ ඔයගලන්ට මම ඒකෙන් vlog එකක් ගේන්නම්. ඉතින් මම ඒක ඇඳලා ඔයගලන්ට වීඩියෝ ගන්න බැරි වුණා. මම හදිස්සියෙන්ම ගැලුවා. මොකද මට පරක්කුයි. මට නාන්නත් ගොඩක් වෙලා යන නිසා මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මේ තියෙන්නේ දෙවෙනි ඇඳුම. ඒකත් හඳන් යන්න හිටියේ උනාට අම්මා කිව්වා ඒකත් එච්චර හරිය නැති නිසා මේ අඳින්න එපා කියලා. ඒක මේ මොකද්ද ෂේන්කින් දැම්ම එකක්. මේක හරිය බලන්න ඕනේ. ඊට පස්සේ අන්තිමටම මම ඕක තමයි අඳින්න තීරණය කරේ. මේක තමයි ඒ කියන්නේ පාටි එකට හඳන් යන ඇඳුම. මේක මම ගත්තේ ෂේන් එකෙන්. මම අපේ අවුරුදු වෙනේ සරි මේ මොකද්ද අපේ රංගිගේ ෆොටෝ ෂූට් එකේදී ඒ ෆොටෝ ෂූට් එකට ඇඳුමක් තමයි. ඉතින් මේ දින මම එදා කරපු වැඩ ටික චුට්ටක් වෙලා එතනදි කරා. ඉතින් දැන් නාගෙන ඉන්න තමයි යන්නේ. මොකද මට පරක් වෙනවනේ මේ නාගෙන මම කලින් කිව්වා. ඒ පරක් වෙන ඉන්න දැන් නාගන්න ඕනේ. ඉතින් දැන් වලාව 4:45යි. ඉතින් මම ඉතින් නාගන්න ඕනේ. මොකද හරියට යන්න ඕනේ. ඒ නිසා ඉතින් මම නාලා වෙලාවේ නාලා ඉන්නේ. මම ගාවේ සන් ක්‍රීම් එක මගේ. ඊට පස්සේ මම මේ වෙලාවේ 6යි මම උනේට සන් ක්‍රීම් එක ගාලා ඊට පස්සේ තමයි මතක් වුණේ මේ වෙලාව මේ 6යි නේද කියලා. මේ මම 6ට යන්න ඉඳන් හිටියට මට 6ට යන්න බැරි වුණා. මොකද පරක් වුණා. අයිනේ මම ඩ්‍රෙස් එක ඇඳලා මේක තමයි මම කලින් පෙන්නපු ඇඳුම. මේක තමයි මම ගැව්වේ. ඒ ක්‍රීම් එක. ඉතින් මේක ටිකක් ගාගෙන ඒක විතරයි මම ගන්න හිටියේ. ඒක විතරයි ගැව්වේ. මේක මම ලිප්ස්ටික් එකක් ගාලා ලිප්ස්ටික් එක අතරම මම ගැව්වේ නෑ. මේ දැක්කුවා මොකද මේ ඒක කැතයි මම ආස නෑ ලිප්ස්ටික් එකේ අනිකම් මම ගේම ඒක හරිම කැතයි. මට ඉතින් ඒක තමයි මම වයිවේ පස්සේ ලිප් බාම් එකක් දාන්න බැරිනේ. මට පරක්කු නිසා මම ගියා. ඉතින්
අද මගේ යාළුවෙකුත් එනවා මාත් එක්ක යන්න. මේ මම ඔයාලට ඉස්සරහදී යාළුවෙක් වෙන්නම. ඔයාලා නම් හැබැයි වීඩියෝ එකට එක් ගන්න. එහෙනම් මම පෙන්නන්නම් පුළුවන් එනවා. මේ ඔක්කොම මම දාලා ඔක්කොම මැකුවා. ඊට පස්සේ අපරාධ කියලා ගැටිච්චලා ගැව්වා. ඇයි කියලා හිතුණා මට. මං ගැව්වා මේක ගොඩක් සුදු වෙනවා. ඒක ගැව්වන් පස්සේ හරිම කැතයි. එහෙනම් මම ආස නැහැ. අය මැජික් එකක් කරේ චූටි. මේ ටික ඔක්කොම මම මැකුවා නේ ඊට පස්සේ. අනික ඕක හරියට වදින්නේ නැහැ වගේ මුනේ හිටින්නේ නැහැ. මොකද මම සෙල්ලම් කරන නිසා. ඒක හරියට තියෙන්නේ නැහැ ගොඩක් වෙලා. ඉතින් මම මැකුවා ඊට පස්සේ. ඔගොල්ලෝ දැන් මට විහිළු කරන්න බෑ. මම එන ආලාරිලා අඩේ බලන් ඉන්නේ ටවල් එකක්. ළමයි සෝරි හරිද මේ මොනවාද මට මම vlog එක දාන්නම් කියලා දැම්මේ ඉරිදම තමයි YouTube එකට. ඒ වුණාට මට vlog එක edit කරගන්න බැරි වුණා. මේ දවස් ටිකේ චූටි වැඩ ටිකක් තිබ්බ නිසා edit කරන්න බැරි වුණා. ඉතින් ඔන්න සෝරි හරිද. ඉතින් මට ඒක දාන්න බැරි වුණාට WhatsApp channel එකක් දැම්මා. ඒක දාන්නම් කියලා වුණා මට edit කරන්න ගොඩක් වෙලා යන නිසා බැරි වුණා. ඉතින් මම හේව කරලා ඒකත් ගැව්වේ නෑ අප්පා කැතයි. ඉතින් මම චූටි කෑමක් කෑවේ යන්න කලින් මම කොණ්ඩෙත් ඔක්කොම දාගෙන යන්න තමයි හදන්නේ. ටික වෙලාවක් හිටියා අංකල් එනකම්. ඉන්න මගේ යාළුවෙනි. ඔයගොල්ලන්ට පේන්නේ මම ට්‍රීවල් එකේ ඉන්නේ. එයා තමයි මගේ යාළුවා මං කියපු. ඒ වීඩියෝස් වලට වැඩි එන්නේ නැහැ. ඉතින් හරිනේ ඊට පස්සේ කියන මාව ගන්න එපාලු වීඩියෝස් වලට. ඒ ලස්සනට තිබ්බා. මට නම් කොහෙද කියන මාස ඒ කියන්නේ සිටි කියන තැන තමයි මේ තියෙන මම එක වීඩියෝ කාල් ටිකකුත් ගත්ත චූටි. මේ ඉන්නේ ගෙදර ඒගොල්ලන්ගේ මේ පාටි එකට ආපු යාළුවෝ ටිකක්. අය අතන රෝස පාට අඳුමක් අරන් ඉන්න ළමයා තමයි බර්ත්ඩේ ගර්ල්. මේ තියෙන කේක් එක අපි කේක් කාපලා මොනවාද මේවත් කෑවා. මොනවද ඒවට කියන්නේ බර්ගර් කෑවා. ඒ හිටියේ එයාගේ යාළුවෝ ටික. ඔතන චූටි බට්ටෙකුත් ඉන්නවා චූටි නංගි කෙනෙක්. එයා හරියම ෂෝයි යන්නේ. ඉතින් ඒගොල්ලෝ මම නැන්ද කෙනෙක් වීඩියෝ එකක් ගත්තා. ඉන්නේ එයා ෆොටෝස් ගහද්දි කට්ටියත් එක්ක එහෙම අරම ලස්සනට තිබ්බ. හැබැයි ගියපු තැන්නම් ඔය තියන්නේ එයා අර බලන්න නීපු විදිය. මේ ඔය තියෙන මං කියපු බර්ගර්ස් ටික ඊට පස්සේ අපි ඉතින් සෙල්ලම් කරන්න තමයි ගියේ. එතන පල්ලෙහා පාක් එකක් තිබ්බා. පොඩි ළමයින්ට ඒනට මමත් ගිහලා සෙල්ලම් කරා. මෙන්න ඒ නංගිට මෙයාට වීඩියෝ එකක් ගන්න ඕන කිව්ව නිසා එයා ගත්ත මම නම් ඉතින් ආස අර චූටි නංගිට. ඒ හින්දා දෙන්නට මාසයි. මම බ්ලොග් එකේ ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් thank you වීඩියෝ එක බලවට. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. මේ වීඩියෝ එක ගැන පහලින් comment කරන්න. තරතරක් වැඩිවත් ඒක share කරන්න. මේ වගේ වීඩියෝ ටිකක් බලන්න කැමති නම් subscribe කරලා තියාගන්න. මම මේ WhatsApp මේ මගේ WhatsApp channel එකක් තියෙනවා. ඒක link එක මම පහල description එකේ දාන්නම්. ඉතින් bye bye.